මේ වෙලාවේ අපේ බදුල්ල මුතියංගන රජමහා විහාරේ වැඩ සිටින්නේ ඔබ දන්නවා මගේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් පාද ස්පර්ශ වෙච්ච පිම්බිමක් තිසయ్య. අද දැන් ඔයා මාත් එක්ක මුතියංගනේට ආව මේ සංවිධාන කටයුතු වෙනුවෙන් පාදචාරිකාවේ ආයි අපිට එන්න තියෙනව නේද මුතියංගනේට? ඒ කවදද? පෙබරවාරි මාසේ 28 පෙබරවාරි 28 බදුල්ලවට ඔබට ආරාධනා කරනවා ඓතිහාසික මුතියංගන රජමහා විහාරයට පාදචාරිකා වැඩම කරන පින්වන්ත ස්වාමීන් වහන්සේලාගේ මුතියංගන පින්බිමට වඩින දවස තමයි පෙබරවාරි 28. පෙබරවාරි 22 වෙනිදා හංගුරංකෙතින් පටන් ගන්නවා ත්‍රිකිල්ලගස්කඩ මාදන්වැල රජමහා විහාරයේ ඉඳලා උන්වහන්සේලා පදියපැලැල්ල මුංවත්ත වලපනේ නිල්දණ්ඩාහින්න රාගල නෙමේ රාගල පාර වෙනුවට අපි එන්නේ මේ එතන අපි කියන්නට ඕනේ ඔය උඩුපුස්සෙල්ලාව පාරේ. එතකොට උඩුපුස්සෙල්ලාව පාරෙන් කොහොම හරි හැමෝටම ඒ පාර අපි ඉස්සරහට පැහැදිලිව දැනුවත් කරනවා. දැන් අද දවසේ ඉඳලා මම දවස් 3ක් මේ අවට මේ සංවිධාන කටයුතු වෙනුවෙන් වැඩම කරලා තියෙනවා. ඉතින් අද ඊටාම සාර්ථක රැස්වීම් දෙකක් නිමාවටපත් වුණා. මෙතුමත් මාත් එක්ක මේ කොළඹ ඉඳලම මේ ගමනට සහභාගී වෙන ඔබ දන්නවා ඇති තිස්සయ్య කියලා කියන්නේ තිසමහාරාමේ ඉඳලා ගිය අවුරුද්දේ යාපනයට යනකම් තායිලන්ත මියන්මාර ලාओस අපේ ඉන්දියා සහ ලංකාවේ සයින්හන්සලා 59ක් පාදචාරිකාවක නාගදීපට යනකම් වැඩම කළා. ඔබට මතක ඇති එහි ප්‍රධාන සංවිධායක මහත්තයා මේ ඉන්නේ. ඉතින් එතුමා මේ වෙලාවේ අපේ මේ සමන අභිසක්මන වැඩසටහන එක්කත් ඊටාම ගෞරවයෙන් එකතු වෙලා අපේ කටයුතුත් එක්ක මේ වෙලාවේ අද දවස වෙන් කරගන්නවා එතුමා මේ වෙනුවෙන්ම. අද තිසయ్య මොනවද කෙරුණේ? අපි මේ අද ලොකු දෙයක් කෙරුණා. ඒ කියන්නේ මේ ප්‍රදේශයේ ප්‍රභු කට්ටිය සම්බන්ධ වෙලා. කියන්නේ ප්‍රභු කියන්නේ එහෙමයි. අද දවස් අපි වෙන් කළේ තනිකර රාජ්‍ය නිලධාරීන් එක්ක අවශ්‍ය කරන සංවිධාන කටයුතු වෙනුවෙන්. ඔබ දන්නා මේ වගේ වැඩසටහනක් සංවිධානය වෙනකොට ක්‍රමවත්ව සැලසුම් සහගතව විශේෂයෙන්ම දිසාපතිතුමාගේ ඉඳලා ප්‍රාදේශීය ලේකම්වරු ඒ හරහා ග්‍රාම නිලධාරීන් දක්වා මේක දැනුවත් වෙන්නට ඕනේ. වෙනද පාදචාරිකාවයි මේකේ ලොකු වෙනසක් තියෙනවා. මේක එක වෙනසක් ඔබට කියනවා නම් වෙනද පාදචාරිකාවක ස්වාමීන් වහන්සේලා පාඩුවේ චාරිකාව වඩනෙක් කරන්නේ. හැබැයි මේකේ ඊට වඩා දෙයක් වෙනවා. ඒ තමයි මේ ඇවිල්ලා මේ නායෑමෙන් විපත්වලට මෝන දීපු අයට 3 මාසයක් පිරෙනවා. විශේෂයෙන්ම මිය ගිය අයගේ මාස 3 පිරෙනවා. එතකොට නුවරඑළිය සහ බදුල්ල කියන දිස්ත්‍රික්ක දෙකම නියෝජනය වෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ 80 ගාණක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ 80 ගාණක් මිය ගියනවා. හරිද? එතකොට මේ මිය ගිය අයගේ ජීවත්ව ඉන්න සියලු දෙනාම මේ පාදචාරිකාවට ඒක රාශී කරගෙන යනවා. එතකොට තවත් දැන් නුවරඑළිය ගත්තොත් එහෙනම් 80 ගාණක් මිය ගියාට තව 30 ගාණක් අතුරුදහන්. එතකොට බදුල්ලෙත් 80 ගාණක් මිය ගියාට තව 20 ගාණක් අතුරුදහන්. එතකොට අතුරුදහන් වූ අයගේ පවුල් වල අයත් ඒක රාශී වෙනවා. නිවාස හානි වෙච්ච, දේපල හානි වෙච්ච, මානසිකව වැටෙලා ඉන්න අයත් මේ පින්කමට ඒක රාශී වෙනවා. ඉතින් මේ වගේ ඒක රාශී කෙරෙමින් කෙරෙන පාදචාරිකාවක් මීට කලින් කවදාකවත් එහෙම සංවිධානයක් වෙලා නැහැ. මේ මුළු ලෝකෙම සිද්ධ වෙන පාදචාරිකාවලට වඩා මේ පාදචාරිකාවේ වෙනසන්නේ එතනයි. හැමදාම රැට මේ විපත්ති වලට මුහුණ දෙච්ච අයට මේ මහා සංඝරත්නය ආශිර්වාද කරනවා, ධර්ම දේශනා කරනවා, පින් දෙනවා. ඒ සියලු වැඩසටහන් එක්කයි මේ පාදචාරිකාව දියත් වෙන්නේ. ඒ නිසා ඔබ මේ පාදචාරිකාවේ වෙනස වටහා ගන්නට ඕනේ. ඉතින් ඒකෙදි අපිට අනිවාර්යෙන් දිසාපතිතුමාගේ ඉඳලා සියලු ප්‍රාදේශීය ලේකම්වරු ග්‍රාම නිලධාරීන් දක්වා එකට එකතු වෙලා මේ වැඩේ සංවිධානය කරන්න ඕනේ. ඒතකොට දිස්ත්‍රික්ක දෙකේම මේ දිසාපතිවරු දෙදෙනෙකුට මේ කාර්යභාරය පැවරෙනවා. ඒ සියලුම ලේකම් ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඒ කාර්යභාරය පැවරෙනවා. ඊළඟට පින්වත්නි
මේ නියෝජ්‍ය පොලිස්පතිවරු හරහා පොලිසිය මේ වෙලාවේ අපිට ඒ අවශ්‍ය සියලුම ආරක්ෂාව පැමිණෙන අයට වගේම වැඩම කරන ස්වාමීන් වහන්සේලාගේ ආරක්ෂාව කටයුතු සපයන්න ඊළඟට අපි මෙතෙන්දී විශේෂ කොට කියන්නට ඕනේ වඩින ස්වාමීන් වහන්සේලාගේ ප්‍රමුඛ කොට සහ සහභාගී වෙන හැම දෙනාගේම සෞඛ්‍ය ආරක්ෂා ආදී සියලු දේවල් වලට මේ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරු අද අපි පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරු රැස් කරලා මේ හැම දෙනාගෙම කරුණු අපි දැනුවත් වෙමින් ඒ අයට අපි කළ යුතු වැඩ පවරලා මේ වැඩ ටික අපි සිදු විය යුතුයි කියලා මේ විදියට දිස්ත්‍රික්ක දෙකේම බදුල්ල සහ නුවරඑළිය කියන දිස්ත්‍රික්ක දෙකේම අද දවසේ ඉතාම සාර්ථකව රැස්වීම් සියල්ල නිමාවටපත් වුණා. ඉතින් මේකෙදි කියන්නට ඕනේ මේ රැස්වීම් සංවිධානය කිරීමේදී මේ පාදචාරිකාවේ දෙපැත්තේ ඒ කියන්නේ ආරම්භ කරන රිකිල්ලගස්කඩ මාදන්වල රජමහා විහාරයේ අපේ ගෞරවනීය විහාරාධිපතීශ්වර සුමංගල ලොකු ස්වාමීන් වහන්සේත් ඒ වගේම නිමාවටපත් වෙන පාදචාරිකාව අවසන් කෙරෙන මේ බදුල්ල මුතියංගන රජමහා විහාරස්ථානයේ විහාරාධිපතීශ්වර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේත් මේ දෙනම වහන්සේගේම මූලිකත්වයෙන් තමයි අනුශාසකත්වයෙන් තමයි මේ රැස්වීම් සියල්ල අපි සංවිධානය කළේ. ඉතින් අද දවසේ ඒ රාජ්‍ය නිලධාරීන් එක්ක මේ කරුණු සාකච්ඡා කරලා ඉදිරියේ කළ යුතු වැඩසටහන් සියල්ල සංවිධානය කරමින් මේ වෙලාවේ මම රැඳී සිටිනවා මුතියංගන රජමහා විහාරස්ථානයේ. තව ටිකකින් මේ පාදචාරිකාව ගමන් ආරම්භ කරන තැන දක්වා මේ නිමා වෙන තැන ඉඳලා ආරම්භ කරන තැන දක්වා මේ මුළු මාර්ගයම අපි විමසීමකට ලක් කරනවා සංඝයාට වැඩම කරද්දී කඳු පල්ලම් මේවා මේ කොයි දුර ප්‍රමාණ වලින් තියනවද. එතකොට වෙනදට දැන් අයියා ඕගොල්ලෝ අපි සහභාගී වෙච්ච වෙන පාදචාරිකාවල හැමතිස්සෙම තැනිතලා ප්‍රදේශ තිබුණේ. එතකොට මේකෙදි කඳු වෙනකොට පල්ලම් එනකොට මේ මධ්‍යම කඳු කරෙත් එක්කයි මේ පාදචාරිකාව සංවිධානය වෙන්නේ. එතෙන්දී සංවිධානය කරන අපිට ලොකු වගකීමක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේලාට දවසේ බෙදා දිය යුතු දුර ප්‍රමාණයත් එක්ක නවාතැන් සූදානම් වෙද්දී ගොඩක් දේ හිතන්න තියෙනවා. උන්වහන්සේලා වෙහෙසටපත් නොවෙන්න කඳු වැඩියෙන් අහුවෙන පැතිවලදී කොච්චර දුරක් තියන්න ඕනේද, පල්ලම් එනකොට කොච්චර තියන්න ඕනේද. ඉතින් තැනිතලාවක කරනකොට අපිට Google Map එකකින් බලලා තැන් ටික තීරණය කරන්න පුළුවන්. හැබැයි මේක එහෙම බෑ. මේ ප්‍රදේශවලට යමින් මේ ඔක්කොම තීරණය කරන්න වෙනවා. ඒ තැන් වලට යන්න ගිහිල්ලා ඒවා සියල්ල සොයා බලන්න මම හෙට සහ අනිද්දා දවස් දෙකම මේ මුළු මාර්ගය සහ නවාතැන් ගන්න තැන් දානේ ගන්න දහවල් සහ හීල දානේ ගන්න තැන් ගිලම්පස ගන්න තැන් මේ සියල්ල තීරණය කරන්න ඇවිල්ලාම තීරණය කරන්න ඕන හින්දා ඒකට දවස් දෙකක් වෙන් කරගත්තා. ඉතින් ඔබ අනුමෝදන් වෙන්න. මේ වෙහෙස මහන්සි වෙන්නේ මම කොළඹ ඉඳලා මේ වෙනුවෙන් ඇවිල්ලා මේ හැම කැපකිරීමක්ම කරන්නේ අපි කාරණා කීපයක්. එකක් තමයි මේ වෙලාවේ මේ ආපදාවෙන් මානසිකව වැටිලා හිත්වලින් ඒ කියන්නේ භෞතිකව විපත් වුණා මදිවට ජීවිත හානි සහ දේපල හානි විදියට විපත් වුණා මදිවට මානසිකවත් මේ වෙලාවේ වැටිලා ඉන්න මේ අයගේ හිත සුවපත් කරන්න මහා සංඝරත්නයට ලොකු කාර්යභාරයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ පාදචාරිකාවට දැනටමත් ස්වාමීන් වහන්සේලා 59කට ඉක්මවා ගිය උතුම් ආරණ්‍ය වාසී සංඝ පිරිසක් ගෞරවයෙන් මේ වෙනුවෙන් එකතු වෙලා තියෙනවා. මේක හරියම ශක්තිමත් සංවිධානයක් එක්ක බොහොම පිංබර ස්වාමීන් වහන්සේලාගේ සංවිධානයක් එක්ක ඒ කියන්නේ සංවිධානයේට විශේෂයෙන්ම පොල්ගස් දුව ආරණ්‍ය සේනාසනයේ ලොකු ස්වාමීන් වහන්සේගේ මූලික අනුශාසනා එක්කයි මේ සියල්ල සිද්ධ කරන්නේ. පොල්ගස් දුව ආරණ්‍ය සේනාසනයේ ලොකු ස්වාමීන් වහන්සේ තමයි යාපනයට යනකම් වැඩම කරපු ගිය අවුරුද්දේ මෛත්‍රී පාදචාරිකාවෙත් ලංකාවේ වැඩිමල්ම ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ තමයි මේ පාදචාරිකාව ඉදිරිපසින් වඩින්නේ. ඊට අමතරව අපේ මේ වැඩම කරන සියලුම ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලාට ලංකාව ඇතුලේ කිලෝමීටර සමහරලාවට දහසකට අධික දුර මේ පාදචාරිකා වාර ගාණක් තිස්සේ වැඩම කරපු අත්දැකීම් තියෙනවා උන්වහන්සේලාට. ඉතින් උන්වහන්සේලා කිසිම පහසුකම් කිසි දෙයක් විමසන්නේ හොයන්නේ බලන්නේ නැතුව මේ ගමනට වැඩම කරනවා. අයියා අද අපිට තව තේරිච්ච දෙයක් තමයි අධික සීතල සමහරලාවට පාන්දරට එහෙම තියෙන පැත්තක්. ඉතින් වෙනදට ගොඩක් වෙලාවට වැඩම කරපු පැතිවල ඒ සීතල පැති අඩුයි රස්නේ පැති තිබුණේ. ඒතර මෙතෙන්දී දේශගුණයේ විදියටත් ස්වාමීන් වහන්සේලා ගැන අපිට හිතන්න පහසුකම් සලස්සන්න ගොඩක් පැති තියෙනවා කල්පනා කරලා කටයුතු කරන්න ඕන. ඉතින් අද අපි
හරිම සතුටින් ඔබට සිහිපත් කරනවා. විශේෂයෙන්ම මේ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරු මට දැනුවත් කළා සෑම ස්වාමින්වහන්සේ නමකගෙම දෛනිකව උන්වහන්සේලාව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරනවා. වෛද්‍යවරු කීප දෙනෙක්ගේ කණ්ඩායමක් හැමදාම දවල් දානේ වළඳන තැනටත් ඇවිල්ලා ඊට පස්සේ රාත්‍රී නවාතැන් ගන්න තැනටත් ඇවිල්ලා උන්වහන්සේව පුද්ගලිකව පරීක්ෂා කරනවා. සහ ඔබට ඉදිරියේ දැනගන්න ලැබෙයි බොහෝ ඔබ හිතන්නේ නැති තරම් මේ පාදචාරිකාවක ඊටාම සැලසුම් සහගත විදියට මේ වැඩ කටයුතු සියල්ල මේ විදි සූදානම් කරලා තියෙනවා. ඉතින් අපිට මුතියංගනේ රජමහා විහාරයේ ලොකු සයින්හන්සි වගේම මට මේ වෙලාවේ මගේ මේ සංවිධාන කටයුතු වල ඉන්න දැවැන්තම හයිය දැවැන්තම ශක්තිය මගේ පිටිපස්සේ විශේෂයෙන්ම කියන්නට ඕනේ අපේ මාදන්වැල රජමහා විහාරයේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ සුමංගල ලොකු සයින්හන්සේ උන්වහන්සේගේ තියෙන ඒ ශක්තිය උන්වහන්සේගේ තියෙන ඒ ධෛර්යය මං හිතන්නේ මගේ ජීවිතේ මට ලැබිච්ච මහා භාග්‍යයක් මේ වැඩසටහන සංවිධානය කර ගැනීමට. ඒ වගේම ගෞතම පුණ්‍යභාරයේ සියලු දෙනාටත් මම මේ වෙලාවේ ආශිර්වාද කරනවා. අපේ මේ පේජ් එකත් එක්ක රැඳිලා ඉන්න ඔයගලන්ටත් සෙත් පතනවා ආශිර්වාද කරනවා මේ කරන පින් අනුමෝදන් කරනවා. ඔයගොල්ලෝ හැම දිනාටම ඉදිරියේ මේ උදා වෙන මාසෙ පුරාම 2026 වර්ෂයේ මේ සුන්දර පාදචාරිකාවක් සංවිධානය කරන්නේ අවුරුද්දේ මුලම ආපදාව වෙලා 3 මාසෙ පිරෙන තැන අපි පෙබරවාරි 22 ඉඳලා 28 දක්වා මේ වැඩසටහන සංවිධානය වෙන හැටි ඔබට දිගින් දිගටම දැනුවත් කරනවා. ඔබටත් ආරාධනා කරනවා ස්වාමින්වහන්සේලා වෙනුවෙන් උපස්ථානයේට ඕන කෙනෙක් එන්න. හැබැයි මට මේ වෙලාවේ විශේෂයෙන් කියන්නට ඕනේ අපේ පාදචාරිකාව වැඩම කරන පින්වන්ත සයින්හන්සලාගේ ඉල්ලීමක් වුණා. දානේ ගිලම්පස මේ හැම දෙයක්ම පුළුවන් තරම් මේ ආපදාවට ලක් වෙච්ච අය අතින් කෙරෙන්නයි ඕනේ. ඒ අයටයි මේ පින රැස් කරගන්න ඕනේ. ඒ නිසා අපි ගොඩක් වෙලාවට වෙනදා පාදචාරිකාවකට වඩා මේ ප්‍රාදේශීය පිරිසට අවස්ථාව වැඩියෙන් සලස්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා මේ ඌව පළාතේ සහ මධ්‍යම නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශවලට හැකිතරම් මේ පණිවිඩය බෙදා හරින්න. අපිට මේ පාදචාරිකාව ගැන මේ ප්‍රදේශවල අය දැනුවත් කරන්න. මොකද ඒ අයට විශේෂයෙන්ම එතනිනුත් අසරණ වෙච්ච අයට මේ සංඝයාගේ වැඩම කිරීමේ ප්‍රතිඵල වැඩියෙන් ලැබෙන්න ඕනේ. ඔවුන්ට මේ සංඝයා උදෙසා උපස්ථාන කරලා පින් රැස් කරගන්න, ඔවුන්ගේ හිත් සනස ගන්න අවස්ථාව හැකිතරම් උදා කරලා දෙන්න ඔබට දායකත්වයක් තියෙනවා. ඒ තමයි මේ පණිවිඩ පුළුවන් තරම් බෙදා හැරලා පණිවිඩය ලැබිය යුතු අයට ලැබෙන්න සලස්වන එක. ඉතින් හැම දිනාටම ආශිර්වාද කරනවා. අද මුතියංගන රජමහා විහාරේ අපි ගමන මෙතනින් මේ සංවිධාන කටයුතු ආරම්භ කරනවා. හවසට ඔබට දකින්න ලැබෙයි අපේ මේ වැඩසටහන් සංවිධානයේ වෙච්ච විදිහ රාජ්‍ය නිලධාරීන් එක්ක දිසාපතිවරුත් එක්ක මේ කටයුතු සංවිධානය වෙච්ච විදිය මේ පේජ් එකේ හැම තොරතුරක්ම අපි ඉදිරියේ දිගටම දැනුවත් කිරීම සිද්ධ වෙයි. උවමනාය අනුමෝදන් වෙන්න කැමති අයට නිතරම මේ තොරතුරු දැනුවත් වෙන්න ඒ ලැබිය යුතු අයට ඒවා බෙදා හරින්න කියන ඉල්ලීම කරන. මොකද මට කරන්න පුළුවන් ටික මම කරනකොට මේක බලන ඔබටත් කරන්න දෙයක් තියෙනවා කියලා ඔබට තේරෙනවා ඇති. ඒ මේ අහිංසක විපත් වෙච්ච මිනිස්සුන්ට Taman දන්න කවුරු හරි ඉන්නවනම් මේ බදුල්ල පැත්තේ වෙන්න පුළුවන්. ඒ හඟුරන් කෙතේ ඉඳලා වලපනේ නිල් දණ්ඩා හින්න හරහා ඔබ දන්න ඥාතියෙක් යාළුවෙක් කවුරු හරි ඉන්නවනම් ඒ අයට මේ තොරතුරු පුළුවන් තරම් බෙදා හරින්න. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පුෂ්පාංජලි මිස් කණ්ඩායම ඔබ හන්සේ වඩමගේ දොස්තර මුතියංගනේ ඒ කාලේ මේ මුතියංගනේ පිරිලා මාසෙකට සැරයක් බණ ඇහුවනේ නේ. අම්මලාත් ආවා. ඔව් අපි සම්ප්‍රදානිකනේ. හා. මිස් එකන. අංජලි මිස් දැන් අම්මලා 28 වෙනිදා පෙබරවාරි සංඝයා මෙහෙට පාදචාරිකාවක වඩිනවා. හොඳද? 28 එදාට ස්වාමීන් වහන්සේලා මේ භූමියේ ලස්සන වැඩසටහනක් සිද්ධ කරයි. පයින් වැඩම කරනවා කිලෝමීටර් 120ක් උන්වහන්සේලා මෙතෙන්ට පෙබරවාරි 28 වෙනිදාට අම්මලා දන්න අයට මතක් කරන්න උන්වහන්සේලා දැන් මට කෙනෙක් මතක් කරා. ඔබ හන්සේ මේ පින්ඩ පාතේ වඩිනවා. ඒ පාදචාරිකාව තමයි අම්මා. 28. ඔව් 28.